හොඳයි. අද මම පුතේ ඕගොල්ලන්ට ගේන්නේ ජ්‍යාමිතියේ අන්තර්වෘත්තය ආශ්‍රිත පුංචි ගණනය කිරීම. හොඳයි. බලමු මොකක්ද මේ ගණනය කිරීම කියලා. ජ්‍යාමිතිය අන්තර්වෘත්තය. ඒ කියන්නේ මම ගන්නකො මෙන්න මේ විදිහට ඍජුකෝණී ත්‍රිකෝණයක් තුල ඇඳෙන අන්තර්වෘත්තය. හරිද? ඍජුකෝණී ත්‍රිකෝණයක් තුල ඇඳෙන අන්තර්වෘත්තයක් ගත්තාම එතකොට මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මේ කර්ණය සෙන්ටිමීටර් 10ක් දිගයි. AB පාදය සෙන්ටිමීටර් 8ක් දිගයි, BC පාදය සෙන්ටිමීටර් 6ක් දිගයි. එතකොට මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය තුල අරය R වෙච්ච අන්තර්වෘත්තය ඇඳිලා තියෙනවා. එහෙමනම් අපෙන් අහනවා මෙන්න මේ R වල අගය ගණනය කරන්න කියලා. R වල අගය අපෙන් අහනවා. කොහොමද මේ වගේ අවස්ථාවක R වල අගය අපි ගන්නෙ? මේ බලන්න බොහොම සරල ක්‍රමවේදයක් තියෙනවා. මෙතෙන්දී අපිට වැදගත් වෙනවා පුතේ වෘත්ත ප්‍රමේයවත්. හරි ෂෝක් වෘත්ත ප්‍රමේයයක් තියෙනවා. අපි කතා කරනවා බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් ඇන්දහොත් ඒවා සමාන වේ. ඒවා මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරයි. බාහිර ලක්ෂයත් කේන්ද්‍රයක් යාකරන රේඛාවෙත් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි. ඔන්න ඔය ආකාරයට වෘත්ත ප්‍රමේයයක් තියෙනවා. එහෙමනම් අන්න ඒ වෘත්ත ප්‍රමේය මේ සඳහා භාවිතා කළ යුතු වෙනවා. දැන් මෙන්න බලන්නකෝ මෙන්න මේ B කියන්නේ බාහිර ලක්ෂ්‍ය විදිහට සැලකුවොත් B වල ඉඳලා මෙන්න මෙතෙන්ට වෘත්තය සරල රේඛාවක් ඇඳලා තියෙනවා. ඒතර මෙන්න මේ දුර වෘත්තයේ අරයට සමානයි. ඒ කියන්නේ මෙයා අපිට R කියලා ගන්න. ඒ වගේමයි ඒ දුරම තමයි මෙතෙන්ට තියෙන්නේ. මේ පාදය ගත්තාම මෙතනට තියෙන්නේ ඒ R මයි. එතකොට පුතේ BC පාදය 6යි cm කියනවා. හැබැයි මෙතන නම් මෙතෙන්ට R. එහෙමනම් මෙන්න මේ කොටස වෙනවා 6 ඍණ R. ඒ වගේමයි මෙන්න මේ කොටස වෙනවා AB පාදයේ මෙයා R වෙනකොට මෙන්න මේ කොටස වෙනවා 8 ඍණ R. මෙයා 6 ඍණ R. ඒ වගේමයි AC පාදයේ සැලකුව විට මෙන්න මේ දුරයි BC පාදයේ සැලකුව විට මෙන්න මේ 6 ඍණ R කියන දුරයි එකින් එකට සමානයි. මොකද ඒ දෙක සමාන වෙන නීතිය වෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ බාහිර ලක්ෂය. බාහිර ලක්ෂය කියන මේ ස්පර්ශක දෙකක් තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට මේ දුරයි සමානයි. එතකොට මෙයා සෙන්ටිමීටර 6 ඍණ R, මෙයත් සෙන්ටිමීටර 6 ඍණ R. ඒ වගේමයි මෙයා සෙන්ටිමීටර 8 ඍණ R. ඒ වල ඉඳලා මෙන්න මේ ලක්ෂයට දුර. එහෙමනම් මෙන්න මේ දුරත් ඒ වගේමයි 8 ඍණ R. නමුත් පුතේ අපි දන්නවා AC දුර සෙන්ටිමීටර් 10යි. ඒගොල්ලෝ ගානේ දුන්නා. එහෙමනම් ඒ 10 කියන එක හැදෙනවා අපිට මෙන්න මේ ආකාරයෙන්. 8 ඍණ R එකතු කිරීම 6 ඍණ R. එයා සමාන වෙනවා සෙන්ටිමීටර 10ට. එහෙමනම් 8යි 6යි 14යි. ඍණ R ඍණ R ඍණ 2යි R සමානයි 10යි. ධන 14 මෙහා පැත්තට යනවා. එතකොට ඍණ 14 වෙනවා. මේ පැත්තේ ඍණ 2යි R ඉතුරු වෙනවා 10යි ඍණ 14යි කියන පුතේ ඍණ 4යි. මෙතන ඍණ 2යි R. මේ පැත්තත් ඍණ 2කින් බෙදනවා. මේ පැත්තත් ඍණ 2කින් බෙදනවා. මෙයාට වෙනවා R තනි වෙනවා ඍණයි ධන R සමානයි ධන 2යි cm. අන්න එහෙමනම් අපිට ඊටාම සරල ආකාරයට වෘත්තයේ අරය ලබා ගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ මතක තියාගන්න වෘත්ත නීති ටික දැනගෙන ඉන්නම ඕනේ. එහෙම නොවුනොත් ඔයාට මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදයයි සමානයි කියලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක ගන්න නම් ඔයා වෘත්ත ප්‍රමේයන් ටික දැනගෙන ඉන්නම ඕනේ. එහෙමනම් ඒ ආකාරයේ සරලම කෙටි ක්‍රම සහිත අපේ ඔන්ලයින් ගණිත පන්ති හා ඕගොල්ලොත් සම්බන්ධ වෙන අලුත් දේවල් අලුත් විදිහට ඉගෙන ගන්න.